පසුගිය දිනක පසිදු දාරක තම මිතුරා සමග අවාසනාවන්ත විදියට වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වුණා. අවුරුදු 28ක් වෙච්ච පසිදු ලස්සන කඩවසම් තරුණයෙක් ජීවිතය බොහොම සුන්දර විදියට ගෙවන්න තම කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙද්දිද පසිදු සදහටම වෙන් වෙලා ගියේ. ඉතින් මේ තරුණයෝ දෙන්නගේ වෙන්ව යාමේ පුවත රටම කම්පා කළ පුවතක් වුණා. මේ දුක වෙන කාටවත් වඩා දැනෙන්නේ අම්මලාට තාත්තලාට. කුසේ තියාගෙන මෙලවට බිහි කරලා ලේ කිරි කර පොවලා ආදරයෙන් රැකබලා ගන්න කොච්චර කැපකිරීම කරන්නද. තම ලේන් උපන් දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට තාත්ත කෙනෙකුට කොච්චර සතුටක් දැනෙන්නේ නැද්ද? කරදඬු උස් මහත් වෙලා අවුරුදු 28ක රත්තරන් පුතෙක්ව මහමග මරලා දැම්මම තාත්තා කෙනෙක් ඒ දුක දරාගන්නේ කොහොමද? ඒ තාත්තා මුහුදු රස්සාවට ගිහිල්ලා ගෙදර එනකොට තමන්ගේ තරුණ පුතාගේ නිසල දේහය පෙට්ටියක තියෙනව දකින්න ඒ තාත්තා කොච්චර අවාසනාවන්තද? මේ සමාජය හරිම විසමයි. තමන් ගොඩක්ම ආදරය කරන දේවල් උදුරගන්නේ ක්‍රූර විදියට. කොච්චර ආදරයෙන් රැකබලා ගත්තත් නිමේෂයකින් ඒ සියල්ල නැති කරලා දාන මහා පෞකාර සමාජයක අපි ජීවත් වෙන්නේ. වටිනා මිනිස් ජීවිත රුපියල් සතවලට දවසින් දවස පාරවල් ගානේ බල්ලෝ බලල්ලු වගේ මරලා දානවා. මේ වගේ සිදුවීම් අහන්න දකින්න ලැබීමත් කොච්චර අවාසනාවන්ත. ඉතින් ඔබේ ආදරණීයන් ගැන වෙනදටත් වඩා අවධානය යොමු කරන්න. මේ වගේ අවාසනාවන්ත විපතක් හෙට දවසේ ඔබට මට නොවන්නට වග බලා ගන්න. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.